ළමයි welcome to my YouTube channel. අද මම ඔයගොල්ලොන් එක්කන් යන්නේ කැනලි පන්සල්. අපේ ගෙවල් වලට ඉතින් විනාඩි 10ක් 15ක් විතර දුරින් තියෙන නිසා අපි සාමාන්‍යයෙන් පුරුද්දක් විදිහට මාසෙකට සැරයක් කැනලි පන්සල් යනවා. ඉතින් අද උදේ මම අම්මත් එක්ක මල් ටිකකුත් කඩාගෙන මේ ලෑස්ති වුණේ පන්සලට යන්න. ඔව් ඔය ඉස්සරහින් ඉඳන් යන්නේ අපේ අම්මා තමයි. අපේ අම්මා කියන්නේ මගේ අම්මා හොඳේ. එදා ඉතින් යෝර දවසක් නිසා ට්‍රේවිල් හොයාගන්න ටිකක් අමාරුයි. කොහොම හරි ඉඳලා අපු ට්‍රීල් එකේ ඉතින් අපි ඔන්න දැන් යනවා පන්සලට. ඔන්න ඔය පවුන කෑම කඩේ නම් ළමයි මාරම රහයි කෑම. මම නම කියන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ නම දාන්නම්. මට නම හරියට මතක නැහැ. අන්න දැක්කද කියන්නේ ඉන්නෝ මං එද්දී ඔයගලට පෙන්නන්න. අපි දැන් නම් පන්සලට ගොඩක් ළඟින් ඉන්නේ. මුලින්ම මල් ටිකකුත් අරගෙන ඊට පස්සේ අපි ගියා පන්සල ඇතුළට. කැලණි පන්සල කියන්නේ ළමයි මට නම් කොච්චර සෙනඟ හිටියත් ගියාම හිතමාරම නිදහස් වෙන තැනක්. අනිත් තැන් වලට වගේම සෙනඟ පිරලා ඉද්දී එපා වෙන්නේ ඒක කරදරයක් වගේ දැනෙන්නේ නැහැ. හරිම නිස්කලංකයි නිදහස් ඒ වගේම හරිම ලස්සනයි. ඉතින් කොහොම හරි අම්මත් එක්ක මල් පහන් ටික තියලා වැඳලා ගාථා කියලා ඊට පස්සේ අපි ටිකක් වෙලා පන්සලේ ඇවිත්තා. මම හරිම කැමතියි කැලණි පන්සලට පාන්දරට හරි රැට හරි යන්න. ඒ වෙලාවට තියෙන මේ හැඟීම හරිම අමුතුයි. මමත් තාම එකපාරයි ගිහිලා තියෙන්නේ. එදා ඒ දැනෙච්ච ෆීලින් එක ආයි විඳින්න හරි ආසයි. ආයි ළඟදීම දවසක පාන්දරට යන්න හිතාගෙන ඉන්නවා කැලණි පන්සලට. ඉතින් කොහොම හරි පන්සලේ ටිකක් වෙලා ඇවිදලා අපි එළියට ආවා ට්‍රේවිල් එකක් ගන්න. අපි දාලා තිබ්බ පික්නි එක නැකන් තමයි මම හිටියේ. ඔන්න ඉතින් අපි ආපු ට්‍රේවිල් එකේ දැන් ගෙදර යනවා. ආයින් මම උඹලට කැලණි ගඟ පෙන්නන්න. මම දන්නවා උඹලා කැලණි ගඟ දැකලා තියෙනවා කියලා. කමක් නැහැ. මාත් පෙන්නන්නම්කෝ. ඔන්න තියෙනවා කැලණි ගඟ. එහෙනම් ඔබ කැලණි ගඟ දැක්කනේ. එහෙනම් අපි යනවා. බයි බයි.